අද කතා කරන්න යන්නේ අධ්‍යාපන සාමාන්‍ය දැනුමට අදාළව වැදගත් කරුණු 15ක්. පළවෙනි කාරණාව ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ වූයේ කවදාද? ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ වූයේ කවදාද? මේ 1869 අවුරුද්දේදී ඒ කාලේ ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව ලෙස තමයි හැඳින්වුවේ. 1869 දී තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ වෙන්නේ. ඒ කාලේ හැඳින්වුවේ ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව විදියට. දෙවැනි ප්‍රශ්නේ ලංකාවේ ප්‍රථම රජයේ දෙපාර්තමේන්තුව කුමක්ද? ලංකාවේ ප්‍රථම රජයේ දෙපාර්තමේන්තුව කුමක්ද? ආරම්භ කරපු වර්ෂය කුමක්ද? ඒ තමයි මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආරම්භ වුණේ 1800 වර්ෂයේදී. ලංකාවේ පළවෙනි රජයේ දෙපාර්තමේන්තුව තමයි මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආරම්භ වෙන්නේ 1800 දී. ලංකාවේ ප්‍රථම පුවත්පත වන කොළඹ ජර්නල් ආරම්භ වූයේ කවදාද? ලංකාවේ ප්‍රථම පුවත්පත වන කොළඹ ජර්නල් ආරම්භ වූයේ කවදාද? ඒ තමයි 1832 වර්ෂයේදී. 1832 දී තමයි කොළඹ ජර්නල් කියන ලංකාවේ පළවෙනි පුවත්පත ආරම්භ වෙන්නේ. ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත්පත කුමක්ද? ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත්පත තමයි ලක්මිණි පහන ආරම්භ වෙන්නේ 1862 දී. ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත කුමක්ද? ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත කුමක්ද? ඒ තමයි ලංකාලෝකය පටන් ගන්නේ 1860 දී. විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ වූ වර්ෂය සහ නිර්මාතෘ කවුද? විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ වූ වර්ෂය සහ නිර්මාතෘ කවුද? විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ වෙන්නේ 1875 දී රත්මලානේ ධර්මාලෝක හිමි තමයි නිර්මාතෘ. ඊළඟ ප්‍රශ්නේ විද්‍යෝද්‍ය පිරිවෙන ආරම්භ වූ වර්ෂය සහ නිර්මාතෘ. විද්‍යෝද්‍ය පිරිවෙන ආරම්භ වූ වර්ෂය සහ නිර්මාතෘ. විද්‍යෝද්‍ය පිරිවෙන ආරම්භ වෙන්නේ 1873 දී නිර්මාතෘව විදිහට සැලකන්නේ හික්කඩුවේ සුමංගල හිමි. 1873 හික්කඩුවේ සුමංගල හිමි තමයි විද්‍යෝද්‍ය පිරිවෙන ආරම්භ කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය ස්ථාපිත වූයේ කුමන ප්‍රතිසංස්කරණ යටතේද? අධ්‍යාපන අමාත්‍යාංශය ස්ථාපිත වූයේ කුමන ප්‍රතිසංස්කරණ යටතේද? ඒ තමයි 1931 වසරේදී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ. 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය ස්ථාපිත වෙන්නේ. ලංකාවේ ප්‍රථම කාර්මික විද්‍යාලය ආරම්භ වූ වර්ෂය. ලංකාවේ ප්‍රථම කාර්මික විද්‍යාලය ආරම්භ වූ වර්ෂය තමයි 1893. 1893 දී තමයි ප්‍රථම කාර්මික විද්‍යාලය ආරම්භ වෙන්නේ. ලංකාවේ ප්‍රථම කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ වූ වර්ෂය. ලංකාවේ ප්‍රථම කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ වූ වර්ෂය තමයි 1884. 1884 දී තමයි ලංකාවේ ප්‍රථම කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කරන්නේ. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන CWW කන්නංගර මහතා දේශපාලනයට පිවිසියේ කවදාද? එතුමා දේශපාලනයට පිවිසෙන්නේ 1923 වර්ෂයේදී. කන්නංගර මහතා දේශපාලනයට පිවිසෙන්නේ 1923 වර්ෂයේදී. මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ආරම්භ වූ වර්ෂය කුමක්ද? මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ආරම්භ වූ වර්ෂය කුමක්ද? ඒ තමයි 1941. 1941 දී තමයි මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ආරම්භ වෙන්නේ. අපොස සාමාන්‍ය පෙළ ආරම්භ වූ වර්ෂය කුමක්ද? අපොස සාමාන්‍ය පෙළ ආරම්භ වූ වර්ෂය තමයි 1952. සාමාන්‍ය පෙළ ආරම්භ වෙන්නේ 1952 දී. අපොස උසස් පෙළ විභාගය ආරම්භ වූ වර්ෂය. අපොස උසස් පෙළ විභාගය ආරම්භ වුණේ 1964 දී. 1964 දී තමයි උසස් පෙළ විභාග ආරම්භ වෙන්නේ. නොමිලේ පෙළපොත් ලබා දීම ආරම්භ වූ වර්ෂය. නොමිලේ පෙළපොත් ලබා දීම ආරම්භ වූ වර්ෂය. ඒ තමයි 1980. 1980 දී තමයි නොමිලේ පෙළපොත් ලබා දීම ආරම්භ වෙන්නේ.